السلام عليكم ورحمة الله وبركاته. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونؤمن به ونتوكل عليه ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن سيدنا وشفيعنا ومولانا محمدا عبده ورسوله. صلى الله على سيدنا محمد وعلى آله وأصحابه وسلم تسليما كثيرا كثيرا. أما بعد، فقد قال سبحانه وتعالى في كلامه العزيز بعد أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. من كان يريد حرس الآخرة نزد له في حرسه ومن كان يريد حرس الدنيا نؤته منها وما له في الآخرة من نصيب. صدق الله العليم. وقال نبينا صلى الله عليه وسلم: من سأل الله تعالى شهادة بصدق بلغه الله منازل الشهداء وإن مات على فراشه أو كما قال عليه الصلاة والسلام. الحمد لله. අල්ලාහ් සුබ්හානහු තාලාගේ දයාවත් අනුකම්පාවත් ආශිර්වාදයක් මුල් කරගෙන අප සියලුම දෙනාටම නිතර නිතර යහපත් දේවල් වලට සවන් දෙන්න, අහන්න, කතා කරන්න අවස්ථාව හම්බ වෙනවා. මේ කෙරෙහි අපි අල්ලාහ් සුබ්හානහු තාලාට හදවතින්ම ප්‍රශංසා විය යුතුයි. අල්හම්දුලිල්ලාහ්. සමහර වෙලාවට මේ විදිහට අපිට අහන්න, දකින්න හම්බ වෙන්නේ අල්ලාහ් සුබ්හානහු තාලාගේ දායාදයක්, එහෙම නැත්නම් නියමතයක්. හැබැයි හොඳින් තේරුම් කරගන්න, මෙන්න මේ දායාදයන්, මෙන්න මේ නියමතයන් අපිව පරීක්ෂා කරන යම් හෝ දෙයක් හැටියට පරිවර්තනය වෙන්නට පුළුවන්. ඇයි ඒ? අල්ලාහ් සුබ්හානහු තාලා මිනිසෙකුට මේ වගේ අවස්ථාවන් දෙන්නේ ඇයි? ඒගොල්ලන් ප්‍රදේශයේ මාරු වුණත්, ඒගොල්ලන් භූමිය මාරු වුණත්, අවස්ථාව කොයි වගේ වුණත්, එයා තනිව ජීවත් වුණත්, කණ්ඩායමෙන් ජීවත් වුණත්, පරිසරයේ වෙනස්කම් සිද්ධ වුණත්, ආදරණීය සහෝදරවරුනි, කුමන හෝ මාර්ගයකින් අල්ලාහ් ව රසූල් ආඛරාවල ජීවිතය, මාෂර්, කබර්, සිරාත්, ඊමාන්, තක්වා පිළිබඳව නැවත නැවත ආවර්ජනයක් අපිට හම්බ වෙනවා නම් අපි හොඳින් තේරුම් කරගන්නට ඕනේ, අල්ලාහ් යම් හෝ දෙයක් අපි ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙනවා. යම් හෝ දෙයක් ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙනවා. මෙලෝකේ ඕන තරම් මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවා, ජීවත් වෙනවා. ඒගොල්ලන්ට මෙන්න මේ අවස්ථාව අහිමි. ඒගොල්ලන්ගේ උත්සාහය නිසා, ඒගොල්ලන්ගේ කැපවීම නිසා මෙවන් වූ අවස්ථාවන් නෙලා ගන්න, ලං කරගන්න ඒගොල්ලන්ට හැකියාවක් නැහැ. ඊ타ත්ම සුළු පිරිසකට තමයි අල්ලාහ් තාලා නැවත ඒගොල්ලන්ගේ ජීවිතේ මාගේ අවස්ථාවන් හම්බ වෙන්නේ. එසේනම් තමන් කල්පනා කරලා තීරණයක් ගන්න, මගේ ජීවිතේ හොඳ දේවල් වලට සහභාගී වෙන්න, හොඳ දේවල් දකින්න අල්ලාහ් මේ ලබා දෙන්නා වූ අවස්ථාවන් කෙරෙහි, නැත්නම් ඒ අවස්ථාවන් වලින් ප්‍රයෝජනයක් ගත්ත මිනිහෙක් හැටියට මං ඉන්නවාද, නැතිනම් මේක මම නොසලකා හැරපු කණ්ඩායමේ කෙනෙක් හැටියට මම ජීවත් වෙනවාද කියන එක පිළිබඳව ස්වයං විමර්ශනයක යෙදීම අත්‍යවශ්‍ය කටයුත්තක් කියන එක මතක කරගන්නට එපා. මේ ලෞකික ජීවිතයේ මිනිස්සු බොහෝ කාර්ය බහුලයි. එක් එක්කෙනාගේ රාජකාරිය අනුව, ස්වභාවය අනුව, වැඩ කටයුතු අනුව, ඒගොල්ලන්ගේ චින්තනය අනුව, දැක්ම අනුව එක් එක්කෙනා එක එක දේවල් වල නොයෙකුත් කාර්ය බහුල මට්ටමක ඒගොල්ලන් ජීවත් වෙන්නට පුළුවන්. නමුත් අපි ඕගොල්ලන් සියලුම දෙනාගේම ඉලක්කය එකයි. මොකක්ද ඉලක්කය? අල්ලාහ් වෙනුවෙන් යම් හෝ දෙයක් අපි හම්බ කරන්නට ඕනේ. ආඛරාවල ජීවිතේ ජයග්‍රහණය කිරීම සඳහා යම් හෝ දෙයක් අපි කරන්නට ඕනේ. අල්ලාහ් සුබ්හානහු තාලාගේ කුර්ආනයේ අපිට ආමන්ත්‍රණය කරනවා. මන් කාන යුරීදු හර්සල් ආඛරා නසිද් ලහු ෆී හර්සිහි. කවුරු හරි කෙනෙක් මේ ලෝකේ කැමති වෙනවා තමන්ගේ පරලොව ජීවිතයේ තියෙන හරස් කියලා කියන ආදරණීය සහෝදරවරුනි, සිංහලෙන් නම් අස්වැන්න, එහෙම නැත්නම් හාවස්ට් කියලා අපි කියන ඉංග්‍රීසි භාෂාවෙන්. කවුරු හරි කෙනෙක් තමන්ගේ ආඛරාවල ජීවිතේ අස්වැන්න නෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේද? නසිද් ලහු ෆී හර්සිහි. අපි ඒගොල්ලන්ගේ අස්වැන්න වැඩි කර දෙන්නෙමු. මේක ගැඹුරු ආයත් එකක්.
මුස්ලිම් වරයෙක් මේ ලෝකේ ජීවත් වෙන්නටම ඕනේ. යා අල්ලා හෙට කියාමත් දිනේ වගේම ආඛරාවල නුඹ මට ලබා දෙන්නා වූ හැම දෙයක්ම මම නෙලා ගන්නවා. පුළුවන් තරම් එක වර්ධනය කරන්න ඕනේ කියන චේතනාවෙන් නියතෙන් පමණයි ඔහු ජීවත් විය යුත්තේ. ඔහුගේ ජීවිතේ වෙන දෙයක් තියෙන්නට බෑ. ඇයි අල්ලාහ් සුබ්හානහු වතාලා මේක අස්වැන්න කියලා කිව්වේ? ඇයි හාවස් කියලා මේක අල්ලාහ් සුබ්හානහු වතාලා විග්‍රහ කරලා දුන්නේ? තේරුම් කරගන්න ගොවියෙක්ගේ මහන්සිය තරමටම තමයි අස්වැන්න. ඔහුගේ කැපවීමේ තරමටම තමයි අස්වැන්න. දෙවෙනි කොටස යම් ප්‍රමාණයක කොයිතරම් අස්වැන්නක් ලැබෙයිද කියන එක මටයි ඕගොල්ලන්ටයි තීරණය කරන්නට බෑ. මටයි ඕගොල්ලන්ටයි තීරණය කරන්නට බෑ. අල් කුර්ආනයේ අල්ලාහ් සුබ්හානහු තාලා සදකා පිළිබඳව විග්‍රහ කරනකොටත් මේ විදිහට තමයි විග්‍රහ කරන්නේ. ඒක දාන්න ඇටයක් වගේ. ඕගොල්ලන් ඒක පැල කරා නම් ඒක එක කරලක් මතුවේවි. ඒ කරලෙන් තව ඇස්වන්න 10 දවස් ගානක් විදියට ඒක වර්ධනය වෙලා යාවි කියන එක අල්ලාහ් සුබ්හානහු තාලා කුර්ආනයේ කියන. අපිට ඒක නිර්ණය කරන්නට බෑ ප්‍රමාණය මොකක්ද කියන එක. සාරාංශය මොනවද කියලා කිව්වොත් මගේ ඕගොල්ලන්ගේ කතාව දුක වේදනාව මහන්සිය පීඩනය සතුට මේ සියල්ල ආඛරාවල ජයග්‍රහණය අස්වැන්න උදෙසාම තිබිය යුතුයි. ඇයි මාරු කරන්න බැරි? මුමින්වරයෙක්ගේ ජීවිතයේ හැම දෙයක්ම අල්ලාහ් වෙනුවෙන් විතරමයි. පොඩ්ඩක් අද කල්පනා කරලා බලන්න මේ ලෝකේ අල්ලාහ් හැරෙන්නට යම් දෙයක් අපිට කරන්න පුළුවන්ද? මොනවාරි එක දෙයක්. එකම එක දෙයක් නෑ. අපිට එහෙම උගන්නලා නෑ. එසේනම් මේක මේ විදිහට පරිවර්තනය කරගන්න එක හුඟක් ලේසි. හුඟක්ම ලේසි. ඇයි මගේ නින්ද අල්ලාහ් වෙනුවෙන් හරවන්න බැරි? ඇයි මං කන කෑම ටික අල්ලාහ් වෙනුවෙන් හරවන්න බැරි? ඇයි මම මගේ රාජකාරී තත්වයන් අල්ලාහ් වෙනුවෙන් හරවන්නට බැරි? මගේ ජීවිතයේ සම්බන්ධ සතුට දුක වේදනාව මේ හැම එකක්ම ඇයි අපිට හරවන්නට බැරි? ඒකට ක්‍රමවේදයන් තියෙනවා. මතක තියාගන්න. අල්ලාහ් වෙනුවෙන් හරවන්න නැතුව අපි කරන කාර්යයන් එක්කෝ එය පාපයක් වේවි. එහෙම නැත්නම් ඒ ඉස්රාෆ් වේවි. ඉස්රාෆ් කියන්නේත් පාපයක් තමයි. සාරාංශය එච්චරයි. ඒ අපතේ යැවීමක් එයත් පාපයක් තමයි. එහෙම නැත්නම් අල්ලාහට විරුද්ධ වන දෙයක්. ආදරණීය සහෝදරවරුනි, එසේනම් මුමින්වරයෙක්ගේ ජීවිතයේ මේ සියල්ලම එකම ඉලක්කය කරා යන්නට ඕනේ. දැන් අල්ලාහ් සුබ්හානහු තාලා කුර්ආනයේ කතා කරනවා වමන් කාන යුරීදු හරස දුන්යා නුතිහි මින්හා. කවුරු හරි කෙනෙක් මේ ලෝකේ ජීවිතය අස්වැන්න බලාපොරොත්තු වෙනවා. දැන් තමන්ගේ හිතවලට එකඟව විගණනයක් කරන්න, ඔඩිට් කරන්න. තමන්ගේ හෘද සාක්ෂිය නාලා බලන්න. මගේ ආඛරාවල ජීවිතයේ මට තියෙන බලාපොරොත්තු සහ ලෞකික ජීවිතයේ මට තියෙන බලාපොරොත්තු වලින් කෝකද වැඩි, කෝකද අඩු? කවුරු දිනා ගන්නවාද? ආඛරාවල චින්තනය, දුනියාවල චින්තනය පරද්දනවාද? නොසෙන්නට දුනියාවල චින්තනය, ආඛරාවල චින්තනය පරද්දනවාද කියන විගණනය අපි ඕගොල්ලන්ගේ හදවතින් පොඩ්ඩක් තට්ටු කරලා අහලා බලන්න. ඒක බාහිර මිනිසුන්ගෙන් අපිට බලන්නට බෑ. අපි අපෙන්ම තමයි ඒක අහන්නට ඕනේ. අපි අපෙන්ම තමයි ඒක විවේචනය කරගන්නට ඕනේ. දැන් අල්ලාහ් සුබ්හානහු වතාලා කුර්ආනයේ කියනවා මන් කාන යුරීදු හරස දුන්යා නුතිහි මින්හා. කවුරු හරි කෙනෙක් මේ ලෝකේ ජීවිතයට කැමති වෙලා මේ ලෝකේ ජීවිතේ බලාපොරොත්තු තියාගෙන මේ ලෝකේ ජීවිතයට ඇබ්බැහි වෙලා මේ ලෝකේ ජීවිතේ අස්වැන්න බලාපොරොත්තුෙන් ඔහු ජීවත් වෙනවා නම් නුතිහි මින්හා. ඒන් කොටසක් අපි ලබා දෙන්නෙමු. සුබ්හානල්ලාහ්. දෙන්නේ නැහැ කියලා කිව්වේ නැහැ. ලෞකික ජීවිතයේ සම්පූර්ණ දැක්මක් ඇතුව සම්පූර්ණ බලාපොරොත්තුෙන් ජීවත් වෙනවා නම් ඔහුගේ ජීවිතේ යම් කොටසක් ඔහුට ලබා දෙනවා. මේ ලෝකේ ජීවිතයේ බලාපොරොත්තු සියල්ලම පරිපූර්ණය කරගත්ත දුන්යා බලාපොරොත්තු සියල්ල පරිපූර්ණය කරගත්ත මිනිසෙක් මේ ලෝකේ නැහැ. සමහරු කියනවානේ තව ටිකකින් අපිට සෙටල් වෙන්න පුළුවන්. මේ ටික කරා නම් හරි. ඊට පස්සේ මේ ප්‍රශ්න ඉවරයි. පුළුවන් නම් මේ මුළු ලෝකෙම හොයලා දෙන්න. මේ ලෞකික ජීවිතයේ මේ දුනියාවල සෙටල් වෙච්ච මිනිසෙක් එහෙම උනුත් කුර්ආනයේ වැරදි වෙයි. මුමින්වරයෙක්ගේ ජීවිතයේ දුනියාවල සෙටල් වීමක් නැහැ. මේ ලෞකික ජීවිතයේ තෘප්ති වීමක් නැහැ. අපේ සදාකාලික ජීවිතය අපි ඉස්තර වෙන්න ඕන තැන වෙන තැනක්.
ඒක ආඛිරාවල විතරයි. වමා ලහු ෆිල් ආඛිරති මින් නසීබ්. මෙන්න මේගොල්ලන්ට හෙට කියාමත් දිනේදී හෙට පරලොව ජීවිතයේදී කිසිම දෙයක් මේගොල්ලන්ට හම්බ වෙන්නේ නැහැ. අල්ලාහු අක්බර්. කතා කරන මමත් අහගෙන ඉන්න ඕගොල්ලනොත් අපි ඕගොල්ලන්ගේ ආයුෂ කාලය සම්පූර්ණයෙන්ම දුනියා එකට ඉන්වස් කරලා ආයෝජනය කරලා ලෞකික ජීවිතයේම දේවල් බලාපොරොත්තු වෙලා මේ ලෝකයේම අපි ස්ථිර වෙන්න උත්සාහ කරලා හෙට කියාමත් දිනේදී අල්ලාහ් අපි දිහා බලලා කිව්වොත් ඔයාට කොටසක් නැහැ කියලා කිව්වොත් මොකද වෙන්නේ? තරාතිරම මොකද්ද? කොහොමද අපිට දිනන්න පුළුවන්? ආදරණීය සහෝදරවරුනි, ඒ නිසා හොඳින් තේරුම් කරගන්න. ජීවිත කාලයේ වැඩ කටයුතු මොනවා වුණත් ආඛිරායේ යම්කිසි කොටස්කරුවෙක් ඇටියට අල්ලාහ් සුබ්හානහු තාලාගේ අස්වැන්න ලබා දීමෙහිලා කොටස්කරුවෙක් හැටියට පත්වීමත් අවශ්‍යයි. හොඳින් තේරුම් කරගන්න. අපි විදේශ රටක සේවය කරනවා වෙන්නට පුළුවන්. නැත්නම් රාජකාරී තරාතිරම් වල නොයෙකුත් දේවල් වල ඉන්නට පුළුවන්. යම් හෝ දෙයක් ආයෝජනය කරන්න. මොකටද? ඉස්ලාම තමන්ගේ ආධ්‍යාත්මික ජයග්‍රහණය සහ ඊතුරු දේවල් කෙරෙහි කියන එක කවදාවත් අමතක කරන්නට එපා. දැන් අපි කල්පනා කරලා බලමු. අපි ඕගොල්ලන්ගේ ජීවිතයේ මොන කොටස් කොයි විදිහට අපි ආයෝජනය කරලා තියනවාද? සමහර විට ඇයි ඒක අපිට ආයෝජනය කරගන්නට බැරි? හදිසියේ විග්‍රහ වෙනවා. යබුනු ආදම්ගේ දරුවනේ ඛලක්තුක ලිල් ඉබාදා ෆලා තලහක්. මං ඕගොල්ලන්ව අල්ලාහ්ව නැමදීම කෙරෙහිම බිහි කරලා තියෙනවා. ෆලා තලහක් ඕගොල්ලන් සෙල්ලම් කරන්න එපා. අල්ලාහ් සුබ්හානහු තාලා කියන වචනේ. ඕගොල්ලන් සෙල්ලම් කරන්නට එපා. මතක තියාගන්න. අල්ලාහ්ව ඉබාදත් කිරීම හැරෙන්නට මේ ලෝකේ තියෙන අනිත් හැම දෙයක්ම සෙල්ලමක් විතරයි. ඒක කම සමහර වෙතන්නට පුළුවන් පෞල් ජීවිතය, රැකී රස්සාව, විනෝදාස්වාදය. ආදරණීය සහෝදරවරුනි, මේ සියල්ලත් ඉබාදත් ඇටට පරිවර්තනය කරන්නට පුළුවන්. මගේ බිරිඳ අල්ලාහ් වෙනුවෙන්ද? මගේ දරුවෝ අල්ලාහ් වෙනුවෙන්ද? මගේ දරුවෝ මගේ බිරිඳ ඒගොල්ලන්ට තහජ්ජුද් තියනවාද? ඒගොල්ලන් සුජූද් එකේ අඬනවාද? ඒගොල්ලන් අනිත් මිනිස්සුගේ හිදායත වෙනුවෙන් දුක ඒගොල්ලන්ට තියනවාද? මම හම්බ කරන එකෙන් කොටසක් ඒගොල්ලන් තව කෙනෙකුට යන්න ඕනේ කියලා ඒගොල්ලන් හිතනවාද? මම වැරදි මාර්ගේ යනකොට ඒගොල්ලන් මාව හදාගන්න උත්සාහ කරනවාද? මාගේ විනෝදය අල්ලාහ් වෙනුවෙන් පවතිනා වූ විනෝදයක්ද? මිනිස්සු කලිමාව කියනකොට මට සතුටක් දැනෙනවද? සුබ්හානල්ලාහ්. මොමිනරෙක්ගේ ජීවිතයේ තියෙන රහසගත උපරිමයෙන්ම සතුට වෙන්නට පුළුවන් සතුට අවස්ථාවන් දෙකක් තියෙනවා. එකක් අල්ලාහ්ව සුජූද් කරනකොට. ඇයි මේ ලෝකේ සියල්ලම ඔහු වෙනුවෙන් අපි ඔහුත් එක්ක කතා කරන උච්චතම අවස්ථාව. මේ ලෝකේ ඉන්න විශ්වාසවන්තම කෙනා. හැම කෙනාටම වැඩිය ආදරණීය බිරිඳ, හෘදයාංගම යාළුවා, මේ ලෝකේ ඉන්න හැම කෙනෙකුටම වැඩිය යා අල්ලාහ් මගේ අභ්‍යන්තර හිතේ හැංගිලා තියෙන හැම දෙයක්ම අඬ ඔබට කියන්න පුළුවන්. මම ඔබට තරම් මේ ලෝකේ කාටවත් ආදරේ නැහැ. මොමිනරෙක්ගේ තියෙන උපරිම ආදරය. ලිකා අල්ලාහ් හමු වෙන එක. අපි ඕගොල්ලන්ගේ ජීවිතේ හැම කෙනෙක්ගේම හිතේ තියෙන ඕන ප්‍රබලම දේ මෙයයි යා අල්ලාහ් මම මේ ලෝකේ මොනතරම් දුක් විඳත් මහන්සි වුණත් කොච්චර දේවල් දරාගෙන හිටියත් මගේ එකම අරමුණ ඉලක්කය නුඹව හමු වෙන එක විතරයි. ඒක සුජූද් එක මොමිනරගේ ජීවිතයේ සතුටුදායකම තැන. දෙවෙනි කොටස අපි ඕගොල්ලන් උත්සාහ කරලා කැපවීමක් තියලා යම් හෝ මිනිසෙක් කලිමාව කියනවා නම් අන්නේ සතුට හොඳින් තේරුම් කරගන්න. අපි ඕගොල්ලන්ගේ කැපවීම නිසා සදාකාලිකවම මිනිසෙක් අපායෙන් නිදහස් වෙන සුබ්හානල්ලාහ්. ඊට වඩා දෙයක් මේ ලෝකේ මතක තියාගන්න. සහජීවනය වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් මේ රට තුල තිබෙන නැත්නම් නොයෙකුත් ආකාරයේ වෙල්ෆෙයාර් වැඩ කටයුතු වෙන්නට පුළුවන්. මේකේ ශ්‍රේෂ්ඨතම උච්චතම කටයුත්ත තමයි මේ ලෝකේ ඉන්න හැම මිනිසෙක්ම, මේ ලෝකේ ඉන්න හැම ජින්වරයෙක්ම මේ ලෝකේ වගේම ආඛිරාවල මේගොල්ලන් දිනන්න ඕනේ.
මෙන්න මේ කරුණු දෙක හිතේ තියාගෙන ජීවත් වෙලා බලන්න. මේ ලෝකේ ප්‍රශ්න නැහැ. මෙන්න මේ කරුණු දෙක හිතේ තියාගෙන ජීවත් වෙලා බලන්න. මේ ලෝකේ හැම දෙයක්ම අල්ලාහ් සුබ්හානහු වතාලා ලේසි කරලා දෙයි. ඇයි ඒ කියලා කිව්වොත් මෙන්න මේ ආදරයයි මෙන්න මේ දුකයි මෙන්න මේ ආදරයයි මෙන්න මේ බලාපොරොත්තුවයි මේ ලෝකේ තියෙන හැම දෙයකටම වඩා බර වැඩි. සහබාවරුන් එහෙම ජීවත් වෙන්නේ. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එහෙම තමයි ජීවත් වෙන්න අපිට විග්‍රහ කරලා දුන්නේ. ආදම්ගේ දරුවනේ ඕගොල්ලන් ඉබාදතකට තමයි මම මේ ලෝකෙ බිහි කරේ. ෆලා තලාබ් සෙල්ලම් කරන්නට එපා. එසේනම් රස්සාව මාරු කරගන්න අල්ලාහ් වෙනුවෙන්. යා අල්ලාහ් මෙච්චර දුර තැනකට ඇවිල්ලා පවුල කට්ටිය දුරස් කරගෙන අම්මා තාත්තගෙන් ඈත් වෙලා පවුලෙන් ඈත් වෙලා පරිසරයෙන් ඈත් වෙලා ජීවිතේ කැමැත්තක් තියෙන හුඟක් දේවල් හිතෙන් අයින් කරගෙන සමහර වෙලාවට කැමැත්ත එළියට පෙන්නගෙන හංගගෙන ජීවත් වෙනවා. යා අල්ලාහ් ඇයි කියලා දන්නවද? නුඹ වෙනුවෙන්මයි. මම මේ හම්බ කරන එකෙන් මහන්සි වෙන එකෙන් යම් හෝ දෙයක් යා අල්ලාහ් මගේ ආඛිරාවල ආයෝජනයේට මම වෙන් කරනවාමයි. ජුම්මා එකදී ඉවර වුණාට පස්සේ ෂේක් යම් දැනුම් දීමක් කරා. ඉස්ලාමයේ පිළිගත් සහෝදරිය යම් රෝහලකදී මරණයටපත් වුණා. අපි අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. මතක තියාගන්න. දිනුම් කණුවට ලං වෙච්ච එක්තරා වූ යුවතියක්. භූමිය කොහෙද? විශ්වාසය කොහෙද? ආවතන කොහෙද? ඉලක්කය ස්වර්ගයයි. ප්‍රතිඵලය මොකද්ද? ජුම්මා එක ඉවර වෙලා කොහෙද හිටපු අසරණ අහිංසක එක්තරාම එකම එක කාන්තාවක් වෙනුවෙන් මේ මස්ජිදේ ප්‍රාර්ථනාවක්. පුළුවන්ද මේක මුදලින් කරන්න? පුළුවන්ද මේක මුදලින් කරන්න? පුළුවන්ද මේක බලයෙන් කරන්න? පුළුවන්ද මේක වෙන විකල්පයකින් කරන්න? බෑ. තේරුම් කරගන්න. මේ අල්ලාහ්ගේ උදව්වයි. අපි ඕගොල්ලන්ගේ මරණයත් අපි ඕගොල්ලන්ගේ ජීවිතයත් මෙවන් ආකාරයෙන් ගත කිරීමට අපි උත්සාහ කරන්නට ඕනේ. දැන් මේ හදීසේ කියන ඕගොල්ලන්ව ඉබාදත් කරන්න බෙහෙ කරා සෙල්ලම් කරන්නට එපා. ජීවිතේ හැම දෙයක්ම අදරණීය සහෝදරවරුනි මිනිස්සුන්ට කියන්න බැරි හුඟක් දේවල් අපිට තියෙයි. බාහිරව ජීවත් වෙන මිනිහෙක් නෙමෙයි අභ්‍යන්තරව ජීවත් වෙන්නේ. විශේෂයෙන්ම විදේශ රටවල අපි ජීවත් වෙන අවස්ථාවේදී වදරාගමු දරාගමු. අල්ලාහ් වෙනුවෙන් දරා ගන්නට ඕනේ. සූරා යාසීන් වලදී හසරත් සල්ලල්ලාහු මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට අල්ලාහ් සුබ්හානහු තාලා දිරිමත් කරන සමහර ආයත් තියෙනවා. අපි මුමින් වරුන් හැටියට සමාජය වෙනුවෙන් ජීවත් වෙන අවස්ථාවේදී ආදරණීය සහෝදරවරුනි මෙන්න මේ කුරාන ආයත් බෙහෙත් විදියට පාවිච්චි කරන්න. මෙන්න මේ කුරාන ආයත් බෙහෙත් විදියට පාවිච්චි කරන්න. මේව බෙහෙත්. මේව ඖෂධ. අල්ලාහ් සුබ්හානහු තාලා හදරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා දිහා බලා කියනවා වලා යහ්සුන්ක කවුලහුම් ඉන්නා නඅලමු මා යුසිරූන වමා යුලිනූන්. නබිතුමනි ඒගොල්ලන් කියන දේ අහලා ඔයා මානසිකව වැටෙන්න එපා. ඔයා දුක් වෙන්න එපා. මිනිසෙක් හොඳටම රිදිච්ච තැනකදී තමන්ගාව ඉන්න ස්නේහවන්තයා ගාවට ගිහිල්ලා තමයි අහන්නේ මොකක් හරි කියන්නකෝ කියලා. නේ උපරිම කෙනා ගාවට තමයි ගිහිල්ලා අහන්නේ. හොඳම යාළුවා බිරිඳ නේ උපරිම කෙනා ගාවට ගිහිල්ලා කියනවා මචං පොඩ්ඩක් වැටිලා ඉන්නේ. කාටවත් කියාගන්න බෑ. මොකක් හරි කියහන්කෝ මොකද්ද කරන්නේ කියලා අපි සාමාන්‍ය ජීවිතයේදී කතා කරනවා. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට අල්ලාහ් සුබ්හානහු තාලා කියන නබිතුමනි ඒගොල්ලන් කියන දේවල් අහලා ඔයා මානසිකව බිඳ වැටෙන්නට එපා. ඉන්නා නඅලමු මා යුසිරූන වමා යුලිනූන්. ඒගොල්ලන් අභ්‍යන්තර කියන දේවලුත් රහසිගතව කියන දේවලුත් අපි හොඳින් දන්නේමු. ආදරණීය සහෝදරවරුනි කතා කරන මා එක්කයි අහගෙන ඉන්න ඕගොල්ලන් එක්කයි අල්ලාහ් සුබ්හානහු තාලා කතා කරන්න ඕනේ. අල්ලාහ් සුබ්හානහු තාලාගේ කුරානයේ තියෙන වචන අපිට දැනෙන්නට ඕනේ. ඒ පන්නරෙන් ජීවත් වෙන්නට ඕනේ. වැටෙන හැම අවස්ථාවක් මේක බෙහෙතක් වෙන්නට ඕනේ. ආර්ථිකයෙන් පීඩිතයිද? ජීවිතේ ප්‍රශ්නද? හුඟක් දුරස් වෙලාද? මේ හැම දෙයකටම බෙහෙතක් ගන්න කුරානයෙන්. ආයේ ජීවිතය හදාගන්න යා අල්ලාහ්
නුඹ වෙනුවෙන්මයි. ඉබ්නු ආදම්ගේ දරුවනේ කසම්තුලක රිස්කක් ඕගලන්ගේ රිස්ක් එක මම ඕගලන්ට වෙන් කරලා ඉවරයි. ඉවරයිද නැද්ද? කාට හරි කියන්නට පුළුවන්ද මට ඒක ෂුවර් නෑ කියලා? පුළුවන්ද කියන්න? කාට හරි කියන්න පුළුවන්ද? කාටවත් කියන්නට බෑ. ඕගලන්ගේ රිස්ක් එක අපි ඕගලන්ට වෙන් කරලා ඉවරයි. ඉන් රලියත බිමා කසම්තු හොලක්. මම ඕගලන්ට වෙන් කරලා තියලා දෙන ඕගලන් තෘප්තිමත් භාවයටපත් වුණොත් හෘද සාක්ෂියට එකඟව අහන්න. විශේෂයෙන්ම විදේශ රාජකාරි වල යෙදෙන ඕගලන් හින්දාම තමයි මම මේ මාතෘකාව කතා කරන්නේ. මම ඕගලන්ගේ රිස්ක් එක ඕගලන්ට වෙන් කරලා ඉවරයි. ඉන් රලියත බිමා කසම්තු හොලක්. මම ඕගලන්ට වෙන් කරලා තියලා දෙන ඕගලන් තෘප්තිමත් භාවයටපත් වුණොත් රිස්ක් එකෙන් පාරිභෝගික රිස්ක් කියන්නේ මොනවද? කනවා බොන එක විතරක් නෙමෙයි. අපේ සතුට, දුක, වේදනාව, ඇඟෙන් පිට වෙන හැම දහඩියක් මැස් වලින් දකින දේ, කන් වලින් අහන දේ, සතුට, දුක, වේදනාව මේ සියල්ල ජීවත් වෙන්න මොන දේවල් අවශ්‍යද? මේ සියල්ලම ඕගොල්ලන් ඒකෙන් තෘප්තිමත් භාවයටපත් වුණොත් අල්ලාහ් සුබ්හානහු වතාලා අපිට උදව්වක් දෙනවා. අල්ලාහ් සුබ්හානහු වතාලා අපිට යම් මොහොතයක් දෙනවා. ආදරණීය සහෝදරවරුනි, වකුන්ත ඉන්දී මහමූදා ඕගොල්ලන් මංගාව ප්‍රශංසා සහගත පුද්ගලයෙක් හැටියට මම ලියලා ඉවරයි. සුබ්හානල්ලාහ්. යා අල්ලාහ්, මේ ඔබ මට දීලා තියෙන ජීවිතය යා අල්ලාහ්, මම මේ විදිහට ජීවත් වෙනවා යා අල්ලාහ්. මං නුඹ වෙනුවෙන්ම මගේ ජීවිතය හරවලා තියෙනවා. අනිත් මිනිස්සු වගේ හැම දෙයක්ම මට ලැබිලා නෑ තමයි. මේ තරඟකාරී ලෝකේ මට යන්න බෑ තමයි යා අල්ලාහ්. මගේ බලාපොරොත්තු වලට මගේ ආයුෂ කාලය මදි යා අල්ලාහ්. මේ ලෝකේ බලාපොරොත්තු වෙච්ච හුඟක් දේවල් මට හම්බුනේ නෑ යා අල්ලාහ්. ඒත් අල්හම්දුලිල්ලාහ්. පුළුවන් නම් කියන්න. හදවතට තට්ටු කරලා කියන්න. ඇති. අල්හම්දුලිල්ලාහ්. ආදරණීය සහෝදරවරුනි, අල්හම්දුලිල්ලාහ් කියන අමතක වුණොත් ජීවිතේ හොඟක් නියමත් අමතක වෙලා යයි. මේ ඇස් දෙක ඇතුළේ තියෙන වකුගඩු තප්පරයක්වත් විවේක ගන්න නැතුව දුවන අපේ හදවත, කෝටි ගානක තියෙන ස්නායු, අපිට අවංකව ජීවත් වෙන බිරිඳ, ආදරයෙන් අල්ලා දීලා තියෙන දරුවන්, අපි ඔයගලගේ ආරෝග්‍යභාවය, මිනිස්සු අපිට දීලා තියෙන ගෞරවය, මේ සියල්ල අපිට අමතක වෙනවා. අල්ලාහ් වෙනුවෙන් අල්හම්දුලිල්ලාහ් කියන අමතක වුණොත් මතක් කර කියන්න. එතකොට අපිට තේරෙයි අල්හම්දුලිල්ලාහ් යා අල්ලාහ්, නුඹ මට මෙච්චර කොටසක් දීලා තිනවා කියලා හදවතින් කියන්න පුළුවන් වුණොත්, නුඹ මංගාව හොඳ මිනිහෙක් කියලා මම ලියනවා. අල්ලාහ් හොඳයි කියලා කිව්වට පස්සේ මේ ලෝකේ කවුරු නොකියුවත් අපිට මොකද? අල්ලාහ් කියලා ඉවරයි නම් මේ ලෝකේ කවුරු හරි අපිට තව කියන්න ඕනේද? නෑ. සුබ්හානල්ලාහ්. දැන් තමයි අල්ලාහ් සුබ්හානහු තාලාගේ තෑග්ගක් දෙන්නේ. මෙන්න මේ තෑග්ග මටයි ඕගලන්ටයි ගොඩාක් වටිනවා. අරහ්තු කල්බක වබදනක්. ඔයාගේ හදවතයි, ඔයාගේ ශරීරයයි මම රාහත් කරනවා. සුබ්හානල්ලාහ්. හිතත් හදවතත් නිස්කලංකයි. හදවතේ ප්‍රශ්නයක් නෑ. හදවත හරිම සුමුදුයි. ඒ වගේම ශරීරයේත් රාහත්. මට කියන්නකො තව මොනවද ඕනේ? සමහරුන්ගේ ශරීරය ගොඩාක් හොඳයි. හදවත නටනවා. නිදහසක් නැහැ. ප්‍රශ්න කියාගන්න බෑ. සමහරුන්ගේ හිත හොඳයි, ශරීරයේ පීඩාව විඳිනවා. අල්ලාහ් සුබ්හානහු වතාලා විග්‍රහ කළ දෙන මිනිසුනේ මෙන්න මේක හරියට තේරුම් කරගත්තොත් ඕගොල්ලන්ගේ හදවතයි ශරීරයම රාහත් කරනවා කියලා කිව්වට පස්සේ නුඹ මේක හරියට තේරුම් කරගත්තේ නැත්නම් මේ දුනියාවල ජීවිතය මම ගෙනල්ලා නුඹේ බෙල්ල එල්ලනවා. ඊට පස්සේ කාන්තාරේ වතුර හොයාගෙන යන සතෙක් වගේ සකරාත් දක්වා මම ඔබව දුවනවා. ආදරණීය සහෝදරවරුනි, අල්ලාහ් සුබ්හානහු වතාලා කියනවා නුඹගේ මරණයේදීත් මං උඹට ලියපු දේ හැරෙන්නට වෙන කිසි දෙයක් උඹට හම්බ වෙලා නැහැ. මං ගාව ඉන්න ලැජ්ජ සහගත පරාජිතයෙක් හැටියට මං බොලිය ඉවර කරනවා. අපි ඕගොල්ලන් ඒ වගේ තත්ත්වයකට කවදාවත් පත් වෙන්නවද නැහැ. ආදරණීය සහෝදරවරුනි,
අල්ලාහ් වෙනුවෙන්ම ජීවත් වෙන්න. සමාජයට යම් හෝ දෙයක් කිරීමෙහිලා කැපෙමු. දැන් අපිට හිතෙන්නට පුළුවන් කොච්චර දේවල් තියෙනවද මම සාරාංශයක් ඇරෙට කියන්නම්. එක හදීසයකින් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මෙහෙම හදීසයක් කියනවා. මෙන්න මේ හදීසය පොඩ්ඩක් ප්‍රැක්ටිකලි ගන්න ප්ලීස්. පොඩ්ඩක් ක්‍රියාත්මක කරලා බලන්න. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කියනවා ලකද ඛිෆ්තු ෆිල්ලාහි මා ලම් යඛාෆ අහදුන්. අල්ලාහ් වෙනුවෙන් මාව බය කරා වගේ මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක්ව බය කරලා නැහැ. දැන් හදවතින් අහන්න අපිට තියෙන බය මොකද්ද? අපිට තියෙන බය මොකද්ද? මොකද්ද අපිට තියෙන බය? දුනියා සම්බන්ධ බයක්ද? ආඛිරා සම්බන්ධ බයක්ද? නැත්තම් මේ බය දෙකෙන් මොකද්ද වැඩි? අල්ලාහ් වෙනුවෙන් මම බය වෙලා තියෙනවද? අල්ලාහ් වෙනුවෙන් මේ මිනිස්සු මාව බය කරනවද? පොඩ්ඩක් හිතන්න. මම මොකටද බය වෙලා ඉන්නේ? මම මොකටද කලබල වෙලා ඉන්නේ? මේ ලෝකේ ඉන්න ගොඩාක්ම පරාජිත මිනිස්සු, අවාසනාවන්ත මිනිස්සු කවුද කියලා දන්නවද? තමන් කවුද කියලා කල්පනා කරන්න වෙලා නැතුව මැරිලා යනවා. මම කවුද? මම මොනවද කරේ? මොනවද හම්බ කරලා තියෙන්නේ? කොතනටද යන්නේ? මටයි අල්ලාහටයි තියෙන සම්බන්ධතාවය මොකද්ද? මම කොහොම කෙනෙක්ද කියන එක තේරුම් ගන්න කලින් එයාගේ සකරාත් එක ඇවිල්ලා ඉවරයි. අල්ලාහ් මාවත් ඕගොල්ලන්වත් ඒකෙන් ආරක්ෂා කරන්නට ඕනේ. ඊට කලින් අපි තේරුම් කරගන්න. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කිව්වා ලකද ඛිෆ්තු ෆිල්ලාහි මා ලම් යඛාෆ අහදුන්. අල්ලාහ් වෙනුවෙන් මාව බය කරා වගේ මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක්ව බය කරලා නැහැ. ඊට පස්සේ බය වෙන්නෙත් නැහැ. අපි බය වෙන්නෙත් නැහැ. අපි තුමා එක කරලා ඉවරයි. වලක දෝදීතු ෆිල්ලාහි. අල්ලාහ් වෙනුවෙන් මාව රිදෙව්වා වගේ මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක්ව රිදවලා නැහැ. සුබ්හානල්ලාහ්. අපි රිදිලා නැහැ. ඊට පස්සේ රිදෙන්නෙත් නැහැ. ජීවිතේ මොන ප්‍රශ්නාවක් එතෙන්ට අපිට යන්න බෑ. මේ ඔක්කොම හරි සරලයි. දරාගමු, ලේසි. හරි ලේසි. කවුද මේ කියන්නේ? ජීවිතේ ගුටි කාපු, තායිෆොලදී ගුටි කාගෙන දුවපු, ජීවිතේ කවදාවත් තුන් වේල කාලා නැති, කවදාවත් බඩ පිරෙන්න කෑමක් කාලා නැති. සුබ්හානල්ලාහ්. නබිතුමාට සකරාත් අමාරුව. ෆාතිමා රලියල්ලාහු අන්හා තුමේ නබිතුමාගේ ඔලුව ගාව ඉඳගෙන අඬනවා. තාත්තේ. වට මෙච්චර අමාරුද? තාත්තේ වට මෙච්චර අමාරුද? නබිතුමා උත්තරයක් දෙනවා දුවේ. වගේ තාත්තට මීට පස්සේ අමාරුවක් නැහැ. එහෙනම් ඒකේ තේරුම මොකද්ද? මෙච්චර කල් වින්ද දුවේ. මෙච්චර කල් මහන්සි වුණා. මගේ ඔයගලගේ ජීවිතය මේ විදිහට යනවද අල්ලාහ් වෙනුවෙන්? මේ විදිහට විඳවනවද? දරා ගන්නවද? මොනවද අපි කරලා තියෙන ආයෝජනය? මේ හදීසේ ගාවට කියන වලක දත තලය සලාතින මින් බයින යෝමින් වලයිලා දවස් 30ක් මාරුවෙන් මාරුවට ආවා. දවල්ද රාත්‍රියද දවස් 30ක් මාරුවෙන් මාරුවට ආවා. වමාලි වල බිලාල් මටයි බිලාල්ටයි තිබුණේ නැහැ. තාමු යකුලු කබදින්. එක මිනිස්සෙක් ප්‍රාණ ජීවි එක ජීවියෙකුට කන්න පුළුවන් තරම් කෑම මටයි බිලාල්ටයි මාසයක් තිබුණේ නැහැ. කියලා කිව්වට පස්සේ කියනවා යුවාරේහි ඉල්ලා ෂයන් යුවාරේහි බත බිලාල් රලියල්ලාහු අන්හු. සුවල්පයක් තිබුණා. මාසයක් පුරාවටම මමයි බිලාලුයි කන කෑම ටික වේලිච්ච රොටි ටික බිලාල් රලියල්ලාහු අන්හු තුමාගේ මේ කිහිල්ලේ හංගගෙන හිටියා. දැන් කියන්නකෝ මොකද්ද මටයි ඔයගලන්ටයි තියෙන ප්‍රශ්න කියලා? නබිවරුන්ගේ නායකයා, රසූල්වරුන්ගේ නායකයා, ශ්‍රේෂ්ඨ කෙනා. මාසයක් කන්න තියෙන කෑමේ පොඩි රොටි කෑලි ටිකක්. අප්‍රිකානු ජාතික බලපු හාම අසික්කිත කිසිම ලස්සනක් නැති වහලෙක් හැටියට ජීවත් වෙච්ච බිලාල් රලියල්ලාහු අන්හු ඒත් එයාගේ අත යට කිහිල්ලේ දාඩියේ තියෙන තැන පොඩ්ඩක් ඇවිදලා આવුත් අපි වොෂ් එකක් ගන්න ඩියෝඩරන්ට් පාවිච්චි කරන ටක් ගාලා පිරිසුදු වෙන අන්න එතන රොටි ටිකක් හංගගෙන හිටියා. කන කෑමදී කල්පනා කරන්න. එතකොට අපිට තේරෙයි අපේ රට වෙනුවෙන්, මිනිස්සු වෙනුවෙන්, මිනිසුන්ගේ හිදායතේ වෙනුවෙන් මොකද්ද කරන්න ඕන කියලා. අඳින ඇඳුම දිහා බලලා කල්පනා කරන්න.
මොනවද කරන්න ඕනේ කියලා තේරෙයි. හදලා තියෙන ගේ ගැන කල්පනා කරන්න. ආයුෂ කාලයේ වැය වෙන්නේ මොකටද කියලා කල්පනා කරන්න. මගේ සතුට මොකටද කියලා කල්පනා කරන්න. එක එක සහබාවරු මේ විදිහට නැගිටලා කියනකොට මට කියන්න තියෙන්නේ මොකද්ද කියලා කල්පනා කරලා බලන්න. ආදරණීය සහෝදරවරුනි, අපේ දායකත්වයේ තිබිය යුත්තේ මේටයි. රාජකාරී ඕන දෙයක් වෙච්ච දෙන්න. අපි ඕගලන්ගේ ප්‍රශ්න ඕන දෙයක් වෙච්ච දෙන්න. අපි ඕගලන්ගේ ඉලක්කය විය යුත්තේ මෙයයි. අපි ඕගලන්ගේ කැපවීම තිබිය යුත්තේ මෙයයි. මෙන්න මේ තරම් කැපවීමක් අපි කරනවාද? නැත්තම් කරලා තියනවාද? අපි ඕගලන්ගේ චින්තනය මොකද්ද? ආත්මාර්ථකාමී ප්‍රතිපත්තියකද අපි යන්නේ? මෙහි අර්ථය හැමදේම අතහැරලා දාලා පැත්තකට වෙන්න කියනවා නෙමෙයි. හොඳින් හම්බ කරන්න අල්ලාහ් වෙනුවෙන්. මිලියන් බිලියන් හම්බ කරන්න අල්ලාහ් වෙනුවෙන්. සතුටු වෙන්න අල්ලාහ් වෙනුවෙන්. දුක් වෙන්න අල්ලාහ් වෙනුවෙන්. නිදා ගන්න අල්ලාහ් වෙනුවෙන්. නැගිටින්න අල්ලාහ් වෙනුවෙන්. ජීවිතය හදාගන්න හැම දෙයක්ම අල්ලාහ් වෙනුවෙන්. මේක හරි ලේසි. ප්‍රායෝගිකව කියන්නේ නබිතුමාණන් මක්කාවේ ඉඳලා මදීනාවට සංක්‍රමණය වෙනවා. මක්කාවේ ඉඳලා මදීනාවට හිජරත් කරනවා. අපි ඉගෙනගෙන තියෙනවානේ. අන්සාරිවරු මොකද කරන්නේ? කඩ දෙකක් තිබ්බොත් එකක් දෙනවා. ව්‍යාපාර කරන කට්ටියට උදව් කරනවා. මෙන්න මේකෙම එනවා විවාහ දෙකක් කරලා හිටපු කෙනා එක බිරිඳක්ව දික්කසාද කරලා අරයට බන්දලා දුන්නා කියලා. මේක අපි අහලා තියෙන එකනේ. මේක පොඩ්ඩක් හිතන්නකෝ. මේක කරන්න පුළුවන් දෙයක්ද? මාත් එක්ක අවුරුදු ගාණක් ආදරෙන් ජීවත් වෙච්ච කෙනාට කියනවා ඔයා අයින් වෙන්න අල්ලාහ් වෙනුවෙන් ආපු කෙනාට ජීවිතය දෙන්න. මේ කතාවක්ද මේක? මේක සුරංගනා කතාවක්ද? නෑ. ඒ හස්බන්ඩ්ගේ හදවත කොහොම තියෙන්න ඕනද? කොහොම තියෙන්න ඕනද? හරි එයා එහෙමනම් ඒ බිරිඳ තමන් ගත කරපු ජීවිතය අමතක කරලා තව මිනිහෙක් ගාවට යන්න තරම් නෑ. හස්බන්ඩ් වයිෆ් කියන මොහබ්බත් එකට වැඩි අල්ලාහ් කියන මොහබ්බත් එක වැඩි. ඒගොල්ලන් කියන නබිතුමත් එක්ක ආපු කණ්ඩායම මක්කාව වල ඉඳලා අපි යාට ජීවිතයක් දෙමු අල්හම්දුලිල්ලාහ්. අපි මොනවද කරේ? අපි ඕගොල්ලන්ගේ හැඟීම් වලින් මේ විදිහට අල්ලාහට ලං වුණාද? හැඟීම් වලින් සහාබිවරේ නේ කාලයක් නබිතුමත් එක්ක ගිහිල්ලා ගෙදරට එනවත් එක්කම Tamanගේ ආදරණීය පුංචි පුතා දුවල ඇවිල්ලා තාත්තව බදාගෙන රැට නිදා ගන්නකොට රෙදිපටියක් අරන් තාත්තගේ නේ අතත් එක්ක එකතු කරලා ගැට ගහනවා. තාත්තේ ආය නබිතුමා කිව්වොත් යන්න එපා ඔයාට මාව ඕනේ. අපේ ළමයි අපිට ආදරේ කරන්නේ ඊටත් වැඩිය. අපේ ළමයි එහෙම ගැට ගහලා අපිත් එක්ක ඉඳලා නැහනේ. නබිතුමා කියන අනිත් දවසේ ළම් පාන්දර ඉක්මනින් පිටත් වෙන්න ඕනේ. අන්නේ සහාබිවරයා අඬා ඒ ගැට ගහපු රෙදිපටිය ගලවනවා. ගිය සහාබිවරයා ඉන්නේ නැහැ. ෂහීද්. එතකොට මේ ෆීලිං එක මේ හැඟීම කොහොමද අල්ලාහ් වෙනුවෙන් කොහොම ඇරෙව්වේ? අර පුංචි පුතාගේ ජීවිතය මේගොල්ලන් නැගිටේ කියාමත් දිනේදී. මේ සහාබිවරු නැගිටේ කියාමත් දිනේදී. මේක තමයි සමාජ ආයෝජනය. ශ්‍රමයෙන් මහන්සියෙන් මුදලෙන් විතරක් නෙමෙයි චින්තනමය ආයෝජනය. අපි කරාද? අපි ඕගොල්ලන්ගේ චින්තනමය ආයෝජනය මොකද්ද? සිතුවිලි ආයෝජනය මොකද්ද? අල්ලාහ් වෙනුවෙන් දරාගත්තු තැන් මොකද්ද? ලஅල්ලක බාගිඋන් නෆ්සක. අල්ලාහ් සුබ්හානහු වතාලා සමහර තැන්වලදී නබිතුමාට කියන නබිතුමනි ඔයා සමාජය ගැන හිතලා ඔයාව නැති කරගන්නවද? ඔයාව නැති කරගන්නා කවුද? අල්ලාහ් තාලා නබිතුමාට කියන. අපි මොනවද නැති කරගත්තේ? මොනවද අපි නැති කරගත්තේ අල්ලාහ් ගැන හිතලා? සමාජය ගැන. ඒ නිසා ආදරණීය සහෝදරවරුනි, අපේ දායකත්වයේ ස්වර්ගය වෙනුවෙන් තිබිය යුතුයි. ගොඩාක් පරිසරයේ හුඟක් වෙනස්කම් වලට ගිහලා අපි ජීවත් වෙලා මිනිස්සු බාහිරව hina වුණාට අභ්‍යන්තර hina වෙන ගොඩක් අමාරුයි. එක් එක්කෙනා ඉස්සරහා රඟපානව නැද්ද? හදවතින් අහලා බලන්නකෝ. අමාරුයි ඒක. ලේසි නෑ. නේ. අන්නේ අමාරුව හරවන්න අල්ලාහගේ පැත්තට. අල්ලාහගේ පැත්තට. මේ භූමියේ හැම කෙනෙකුටම හිදායතේ ලැබෙන්න ඕනේ. හැම කෙනෙකුටම පොදුවේ ගලාගෙන යන්නට ඕනේ. හැම කෙනාම ස්වර්ගයට යන්නට. මේකට බය වෙන්න එපා. මොකටද බය වෙන්නේ?
කුරානයේ හරි හදීසයේ හරි සමාජයට හංගන්න ඕනේ කියලා කිසිම දෙයක් කියලා නැහැ. එහෙම තියෙනවා නම් අල්ලාහ් කියන්නෙත් නැහැ. යම් හරි තැනකදී අපිට කතා කරන්න බයක් දැනුනොත් කියන්න බෑ කියලා හිතෙනවා නම් ඒක මගේ ඔයගලගේ ඊමානයේ අඩුපාඩුවක් සහ ඉස්ලාමීය පිළිබඳව තියෙන නොලෙජ් එකේ අඩුපාඩුවක් මිස කුරානයේවත් ඉස්ලාමයේවත් අඩුපාඩුවක් නෙවෙයි. හොඳින් තේරුම් කරගන්න. ලස්සන්ට කියමු. යථාර්ථය පැහැදිලි කරගමු. මේ ලෝකේ ආඛරාවල යෝගලන් දිනන්න ඕනේ කියලා කතා කරමු. ඒ වෙනුවෙන් අපි යෝගලන් ජීවත් වෙමු. එනිසා ආදරණීය සහෝදරවරුනි, ආදරයෙන් ඉල්ලන්නම්. ජීවිතයේ ගොඩාක් කැපකිරීම කරලා යම් හෝ භූමියක ඉන්නවා ඇති. ඒ ඉන්න භූමියේදී අන්නේ කරපු කැපකිරීම දුනියාවල අස්වැන්නට සීමා කරන්නේ නැතුව ආඛරාවල අස්වැන්නට හරව ගන්න. එතකොට මෙන්න මේ විඳපු දුක මහන්සිය සියල්ලම හෙට කියාමත් දිනේදී අපිට ප්‍රයෝජනවත් ඇටට අල්ලාහ් සුබ්හානහු වතාලා අපි ඕගලන්ගේ ජීවිතයට හරවලා දෙයි. මේ රමලානේ වන්නෝ රමලානයක්. උපරිම ප්‍රයෝජනය ගන්න ෂේක් ජුම්මා එකේ විග්‍රහ කරා වගේ උපරිම ප්‍රයෝජනයක් තියෙන රමලානයක් හැටියටපත් කරගන්න. මස්ජිදේ හින්ද එකම එක කෙටි දෙයක් කියලා මම ඉවර කරගන්න. රමලානේ අන්තිම දවස් 10 අවුරුද්දක් තියෙන අවුරුද්දේ මාස 11 මාස 12යි 12න් එක මාසයක් නෝම්බිය. ඒ නෝම්බියත් තුනට බෙදලා පළවෙනි එක රහමත්, දෙවෙනි එක මග්ෆරත්, තුන්වෙනි එක තුම්මිනන්නාර් එතකොම් මිනන්නාර් අපායෙන් නිදහස් කියලා කිව්වට පස්සේ අන්නේ අන්තිම දවස් 10ක රාත්‍රියක් තියෙනවලු ඛයරුම් මිනල් ෆි ෂහර්, මාස 1000කට වඩා හොඳයි කියලා. මොකද රාත්‍රිය? ලෛලතුල් කදර්. අහලාලා පුරුදුයි නේද? පොඩි කාලේ නම් අහලාලා පුරුදු වෙලා නේ තියෙන්නේ. අවුරුද්දක් තියෙනවනේ මේක අල්ලා අපිට ලේසි කරලා තියෙන විදිය බලන්න. අවුරුද්දයි ඒක මාස 12යි ඒකෙනෙත් එක මාසයයි පළවෙනි දවස් 10 දෙවෙනි දවස් 10 ඒකෙනෙත් තුන්වෙනි දවස් 10 තුන්වෙනි දවස් 10 ඔත්තේ දවස් වලත් රාත්‍රිය. හරිද? දවස් දෙකමාරයි. දවස් කීයද? දෙකමාරයි. අවුරුද්දටම. කුරානයේ කියන ඛෛරුම් මින ඒ රාත්‍රිය ඇවිල්ලා නේ ලෛලතුල් කදර් කියන රාත්‍රිය මාස 1000කට වඩා වටිනවා. මාස 1000ක් කිව්වොත් දවස් කීයද? මාස 1000ක් කිව්වොත් දවස් කීයද? 30000ක්. 30000 බෙදන්න 365යි. දවස් කීයද? අවුරුදු කීයද? අවුරුදු 82ක්. දැන් මම මේ මජ්මුආ එකෙන් අහුවොත් 82ක එක්කෙනෙක් අත උස්සන්න කියලා ඉන්නවද? නැහැ. අවුරුද්දකදී දවස් දෙකමාරක් ඒත් රාත්‍රියේ කැපවීමෙන් අපි ඉබාදත් කරොත් අල්ලා අපිට දෙන කුලිය අවුරුදු 82ක් ඉබාදත් කරපු කුලිය. සමහර වෙලාවට ඒ කාලයක් අපි ජීවත් වෙන්නේ නැහැ. ඊට කලින් මැරලා යයි. ඊට කලින් මොනවා වේද? මැරලා යයි. මේක අතරිනවද? මේක අතරිනවද? මීට වඩා නිନ୍ଦ ලොකුයිද? මීට වඩා රාජකාරී ලොකුයිද? මීට වඩා වෙනහන් දෙයක් අපිට ලොකුයිද? ලොකු වෙන්න බෑ. හරි අපි මෙහෙම කතා කරමු. ඕගලන්ගේ වයසත් එක්ක ජීවිතේට බායි කියලා ගිය රමලාන් කීයද කියලා කල්පනා කරන්න අපේ වයසත් එක්ක. සමහරුන්ට 10යි 15යි 20යි 30යි 50යි කියලා කියන්නත් පුළුවන්. රමලාන් 50ක් ගිහිල්ලා ඉවරයි. කාගේ හරි ජීවිතේ රමලාන් 12ක් වලදී ලෛලතුල් කදර් 12ක් එයාට හම්බ වෙලා තිබ්බොත් නිකන් හිතන්නකෝ රමලාන් 10කදී ලෛලතුල් කදර් 10ක් එයාට හම්බ වෙලා තිබ්බොත් එයා ඉබාදත් කරපු කාලේ අවුරුදු 820ක්. 12ක් නම් කුරානයේ නූහ් අලයිහිස්සලාම්ගේ දව්වා එක ගැන කියලා ඉන්නේ දාවුතු කවුමේ ලෛලම් වනහාර. ඒ සූරා එක කියවනකොටම අපිට දුකයි. යා අල්ලා අවුරුදු 950ක රැය දවල් නැතුව මම මිනිසුන්ට කිව්වා කවුරුත් ඇහුවේ නෑ යා අල්ලා. ඒගොල්ලන් මාව දකින්න ජාලු අස්වාබියහුම් ෆි ආදානිහිම් මේ දඹර ඇඟිල්ල අරගෙන කනේ ඔබාගෙන වස්තගත සියාබහුම් ඇඳුම් වලින් මූණ වහගෙන ඒගොල්ලන් දිව්වා යා අල්ලා. අවුරුදු කීයද? 950ක් මම රැය දවල් නැතුව මහන්සි වුණා යා අල්ලා. අපිට හිතන අවුරුදු 950ක් එක මිනිස්සෙක් මෙච්චර මහන්සි වුණාද? ලොකු කතාවක් නේ. ඔයගලගේ ජීවිතයේ ලෛලතුල් කදර් 12ක් හම්බවලා තිබ්බොත් නූහ් අලයිහිස්සලාම් දවවා කරපු කාලයට වඩා අපි ඉබාදත් කරපු කාලේ වැඩි. තේරුණාද? නූහ් අලයිහිස්සලාම් දවවා කරපු කාලයට වඩා අපි ඉබාදත් කරපු කාලේ වැඩි. ඔන්න හැම උම්මතයකටම කලින් අපි ස්වර්ගයට යනවා. ඒ නිසා මේ රමලාන් ඉතිකාෆ් කියන එක
පුළුවන් විදියට කරගන්න. අතරින් එපා. විශේෂයෙන්ම අන්තිම දවස් 10. මෙහෙත් කිව්වා නේද? ඛයාමුල් ලෛල් තියෙන පල්ලේ ඉබාදත් තියෙන කොහොම හරි ගෙවල් වල වයිෆ්ලා දරුවෝ ගෙවල් වල ඒගොල්ලන්ට කතා කරලා කියන්න. මෙච්චර කල් හැමදේම කතා කරා ගෙවල් හදන විදිය, වාහන ගන්න විදිය, කන බොන විදිය, විවාහ ගන්න විදිය, වෙඩින් එක ගන්න විදිය, ජුවලරි හදන විදිය අපි ඔක්කොම කතා කරානේ. දුවේ පුතේ මේ වයිෆ්ට කතා කරලා කියන්න නේ මේ අවුරුද්ද කොහොම හරි අපි මේ විදියටම ආඛරායකේ ඉන්න ස්වර්ගයේ ඉන්න අපි try කරමුකෝ කොහොම හරි මේ ලෛලතුල් කදර් කියන එක අපි කොහොම හරි අපි ලබා ගන්නමුකෝ කියලා බය නැතුව ලැජ්ජාව පැත්තකින් තියලා ඒගොල්ලන් එක කතා කරන්න. ලැජ්ජාව පැත්තකින් තියලා ඒගොල්ලන් කතා කරන්න. කතා කරලා කියන කොහොම හරි මේ රාත්‍රියේ අපි ඕගොල්ලන්ගේ ජීවිතයට අරගමු පුතේ කියලා ඒගොල්ලන් එක කතා කරන්න. එතකොට අපිට ආඛරාවල ජයග්‍රහී පුද්ගලයන් හැටියටපත් වෙන්න පුළුවන්. එනිසා ආදරණීය සහෝදරවරුනි කතා කරන්න හුඟක් දේවල් තියෙනවා. නෝම්බේ අල්ලගෙන ඕගොල්ලෝ ගොඩාක් මහන්සිය මෙතන ඉන්නවා ඇති කියලා මම හිතනවා. අල්ලාහ් වෙනුවෙන්ම ජීවත් වෙමු. චේතනාව මාරු කරගමු. අපේ චින්තනයේ වේදනාව මහන්සිය දුක හැමදේම අල්ලාහ්ටම ආයෝජනය කරමු. ගණන් කරන්න බැරි කෝටි ප්‍රකෝටි ගානක මිනිසුන් හා ජින්වරුන්ට හිදායතේ කාරණාවක් හැටියට අපිපත් වෙමු. කබරවල ජීවිතය අවුරුදු කීයක්ද කියලා කියන්න දන්නේ නැහැ. ඒ කාලේ පුරාවටම ගණන් කරන්න බැරි තරම් මිනිසුන් හා ජින්වරුන්ගේ ඉබාදත් අපේ කබරයකට ගලාගෙන එන විදිහට අපි වැඩ කරමු. අපි මැරිලා යන්. ඒත් අපේ නම මැරෙන්න හොඳ නැහැ. අපි මැරිලා යන්. ඉබ්‍රාහීම් අලයිහිස්ලාම් ඉල්ල කවුබාව බොහොම මහන්සියෙන් හදලා ඉවර වුණාට පස්සේ ඉබ්‍රාහීම් අලයිහිස්ලාම් ඉල්ලුවා වජාලනී ලිසාර සිදකන් ෆිල් ආඛරීන්. මට පස්සේ එන කට්ටිය මාව මතක් කරලා දුආ ඉල්ලන්න ඕනේ අල්ලාහ්. අන්නේ විදිහට අපිත් ඉල්ලමු. අපි පොඩි මිනිස්සු පොඩි රස්සාවක් කරන පොඩි දෙමව්පියන්ගේ පොඩි තැනක ඉඳන් ආපු කට්ටිය නේ අපි කවුරුත් ගණන් ගන්න ඕනේ නමුත් අල්ලාහ් වෙනුවෙන් ජීවත් වෙලා නමක් තියලා යන්න සූරා යාසීන් වල හබීබුන් නජ්ජාරි තිබ්බා වගේ කහුෆ් වල අර කොල්ලෝ හත් දෙනා තිබ්බා වගේ සුබ්හානල්ලාහ් අන්තිම වෙනකන් අපේ කබූරකට යම් දෙයක් ගලාගෙන එන විදියට කරලා හැම මිනිහෙක්ම මැරෙන විදියට මැරෙන්න එපා හැම මිනිහෙක්ම මැරෙන විදියට මැරෙන්න එපා මේක මෙයා කියලා ඛයාමත් දිනය දක්වා දැනෙන විදිහට දෙයක් කරලා මැරලා යනවා. ඒක අල්ලාහට කරන්න පුළුවන් මූලිකම දේ ඔයගොල්ලන්ගේ සුදුසුකම මොකද්ද? අල්ලාහ් වෙනුවෙන් ගැහෙන හදවත විතරයි. වෙන මොකුත් නැහැ. අධ්‍යාපනයේද ලස්සනද රස්සාවද කෝටිද ප්‍රකෝටිද වැඩක් නැහැ. අල්ලාහ් වෙනුවෙන් ගැහෙන හදවතයි අල්ලාහත් එක්ක තියෙන සම්බන්ධතාවය විතරමයි එතනට ගෙනියන්නේ. එනිසා ආදරණීය සහෝදරවරුනි අන්නේ විදිහට අපි මේ ලෞකික ජීවිතයේ ජීවත් වෙලා මැරෙන්න අල්ලාහ් සුබ්හානහු තාලා අපි ඔයගලන්ට අවකාශය ලබා දෙන්න වෙනවා යා අල්ලාහ්. කලිමාවත් එක්ක මැරෙන්න ඕනේ යා අල්ලාහ්. ස්වර්ගේ බලාගෙන මැරෙන්න ඕනේ යා අල්ලාහ්. අපාය හරාම් වෙලා මැරෙන්න ඕනේ යා අල්ලාහ්. ඉඛලාසියත් එක්ක මැරෙන්න ඕනේ යා අල්ලාහ්. අපේ රූහ එක නුඹ ගන්නකොට යා අල්ලාහ් නුඹ ගාව ඉන්න ජින්වරුන්ගෙන් මිනිසුන්ගෙන් මේ ලෝකේ ජීවත් වෙන මිනිසුන්ගේ ජින්වරුන්ගේ ශ්‍රේෂ්ඨතම වටිනාම කෙනා හැටියට නුඹ ගාවට එන්න ඕනේ යා අල්ලාහ්. නුඹ සතුටින් අපිව බාර ගන්න ඕනේ යා අල්ලාහ්. මේ ලෝකේ ජීවත් වෙන එක හුඟක් අමාරුයි යා අල්ලාහ්. හුඟක් දේවල් දරාගෙන මහන්සියෙන් ජීවත් වෙනවා යා අල්ලාහ්. මේ ලෝකෙත් මහන්සි වෙලා දුක් විඳිලා ආඛිරාවලත් මහන්සි වෙලා දුක් විඳින්න අපිට බෑ යා අල්ලාහ්. අපිට බෑ යා අල්ලාහ්. යා අල්ලාහ් නුඹ වෙනුවෙන් ජීවත් වෙන මිනිස්සෙක් හැටියට අපිවපත් කරන වෙනවා යා අල්ලාහ්. අපේ පොඩි වැරදි වලට සමාව දෙන්න වෙනවා යා අල්ලාහ්. බලහීනකම නිසා සමහර වැරදි වෙනවා යා අල්ලාහ්. යා අල්ලාහ් අපගේ ආදරණීය අම්මාව තාත්තාව නුඹ බාර ගන්න වෙනවා යා අල්ලාහ්. සහෝදරවරුන් නුඹ කබූල් කරන වෙනවා යා අල්ලාහ්. ආදරණීය බිරින්දෑවරු දරුවන් නුඹ කබූල් කරන වෙනවා යා අල්ලාහ්. වන අල්ලාහ් වෙනුවෙන් ජීවත් වෙලා අල්ලාහ් වෙනුවෙන් මරණයටපත් වෙන්න ලබා දෙන්න වෙනවා යා අල්ලාහ්. අපේ අතරින් යා අල්ලාහ් කවුරු ණය වී ජීවත් වෙනවාද යා අල්ලාහ්. කට්ටියටම ණය ඉක්මනින් ගෙවීමට අවස්ථාව සලසා දෙන්න වෙනවා යා අල්ලාහ්. කාවත් ණයකාරයෙක් හැටියට මරණයටපත් කරන්න එපා යා අල්ලාහ්. තව කෙනෙක් ගාව යම් දෙයක් ඉල්ලන විදිහට කාවත්පත් කරන්න එපා යා අල්ලාහ්. හැම කෙනාගේම ජීවිතයේ මූලික අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ කර දෙන්න වෙනවා යා අල්ලාහ්. යා අල්ලාහ් අපි ඔයගොල්ලන්ගේ දුආව බාර ගන්න වෙනවා යා අල්ලාහ්. කබූල් කරන වෙනවා යා අල්ලාහ්. رب اغفر لنا ذنوبنا ولإخواننا ولوالدينا رب ارحمهما كما ربياني صغيرا وصلى الله وسلم على سيدنا محمد وآله وصحبه أجمعين والحمد لله رب العالمين.